ඉතින් යාළුවනේ කොහොමද? ඉතින් අද මම ගෙනලා තියෙන්නේ කොහොමද අපේ මේ ෆෝන් එකෙන් මේ ඉන්දුනීසියන් සර්වර් account එකක් හදන්න කියලා. ඉතින් මම ඉතින් වැඩි කියන්න දෙයක් නැහැ. ඉතින් කට්ටිය දන්නවා ඉතින් ඉන්දුනීසියන් සර්වර් එකක් හදපුවම තියෙන ඒ කියන්නේ වාසි මොනවද කියලා. ඉතින් වැඩි කතාවක් නැහැ ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් අපි යන් අද වීඩියෝ එකට. ඉතින් අපි මේ වැඩේ කරන්න ඉස්සෙල්ලාම යන්න ඕනේ Play Store app එකට. ඉතින් අපි මෙහෙම Play Store app එකට යන්. ඊට ගියාට පස්සේ මෙතන තියෙනවා මේ සර්ච් බාර් එක. ඒ සර්ච් බාර් එකට ගියාට පස්සේ ඔයගොල්ලෝ සර්ච් කරන්න ඕනේ ඉන්දුනීසියන් VPN කියලා. ඉතින් අපි මෙහෙම ඉන්දුනීසියන් මෙන්න මේ විදිහට ඉන්දුනීසියන් VPN කියලා අපි සර්ච් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ මෙතනින් ඔයගොල්ලන්ට පේනවා මේ එනවා VPN එක. VPN ඉන්දුනීසියා කියලා. ඒක ඉතින් ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් අපි මෙහෙම මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගමු. ඉතින් මේක ඔයගොල්ලන්ට කලින් දෙයක් කියන්න තියෙනවා. මේ VPN එක ඔයගොල්ලෝ කනෙක්ට් කරගන්න කලින් ඔයගොල්ලෝගේ මේ Free Fire දැන් පාවිච්චි කරන එකේ account එකෙන් log out වෙන්න ඕනේ. ඉතින් ඒක කොහොම මතක් කරලම කරන්න. ඊට පස්සේ අපි මෙහෙම මේ VPN එක ඕපන් කරගමු. එන්න මේ විදිහට VPN එක ඕපන් කරගන්න. ඊට පස්සේ මේ මෙතන ඔන්න ඔහොම ස්කෑන් මෙව වුණාට පස්සේ මේ වෙන මෙතන කනෙක්ට් කියන එක දෙන්න. එන්න මේ කනෙක්ටිංగ్ කියලා වටන. ඊට පස්සේ මේක එතන තියෙන මේක ඕකේ දෙන්න. ඊට පස්සේ පොඩ්ඩක් වෙලා ඉන්න. ඊට පස්සේ මේ මෙතන මේ කනෙක්ටඩ් කියලා වැටෙනවා. ඊට පස්සේ මේ ඔයගොල්ලෝ යන්න ඕනේ Free Fire game එකට. ඉතින් මේ විදිහට ලෝඩ් වුණාට පස්සේ ඔයගොල්ලෝ මතක් කරලා මේ ඔයගොල්ලෝ මේ කලින් හදාගත්ත අලුත් Gmail එකක් තියාගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ මෙතන more කියන කොබන්න. more කියන කොබලා මේ sign in with Google කියන එක දෙන්න ඕනේ. ඉතින් එහෙම දෙනවා. ඉතින් මේ මම නම් මේ ලොග්ුනේ මේ කලින් මේ මං ප්ලේ කරපු account එක තමයි. ඉතින් ඕගොල්ලොන්ට කරන්න තියෙන සාමාන්‍යයෙන් අපි අර ගේම් එක හදද්දී එන්නේ විදිහට මේ ගේම් එක මේ සෙටප් කරගන්න. එක නම දීලා නිකන් මැච් එක ප්ලේ කරන්න විතරයි. ඊට පස්සේ මෙතනින් ඔයගොල්ලෝ කතරේ ඔබන්න. ඉතින් මේ වගේ આવතෙන් කතරේ ඔබන්න. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ ඉතින් මේක හැදිලාද ඉන්දුනීසියන්ද නැද්ද කියලා. ඉතින් ඔයගොල්ලෝ මේක බලන්න යන්න ඕනේ මේ සෙටින් වලට. සෙටින් වලට ගියාට පස්සේ මේ මෙතන යටින් පෙන්නනවා මේ ඉන්දුනීසියන් කියලා. ඒ කියන්නේ account එක හැදිලා. ඉතින් මේ ගොඩක් කට්ටිය දන්නේ නැති දෙයක් තමයි ඒ කියන්නේ ඉන්දුනීසියන් සර්වර් එකක් account එකක් හදපුවා මොකද්ද තියෙන වාසි කියලා. ඉතින් ඒක බලන්න ඕන නම් ඕගොල්ලෝ යන්න ඕනේ ලකී රොයල් එකට. ඉතින් ඕගොල්ලෝ ලකී රොයල් එකට ගිහිල්ලා බලන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ඒ කියන්නේ අපේ සර්වර් එකට කියන්නේ අපි ප්ලේ කරන්නේ සිංගප්පූරු සර්වර් එකනේ. ඒකට කලින් එනවා ඒ කියන්නේ කලින් දෙන්න තියෙන ඉවෙන්ට් ටික මේකට කලින් දෙන්නවා. ඉතින් ආයේ තියෙනවා මේ ඒ කියන්නේ මේ වගේ ඉවෙන්ට් මේ අඩු ස්පීන් ගානකින් මේ අපිට කරකණ්ඩ පුළුවන් මේ වගේ. ඉතින් මේ පේනවනේ මේ කියන්නේ අපිට 250 පෙන්වන්න ඒවා මේකේ 39 ඒ වගේ අඩු ගානකට අපිට පුළුවන් මේ ටික මෙව කරගන්න. ඉතින් මේ වගේ මේ වාසි ගොඩක් තියෙනවා තව. ඉතින් මේ account උත් මාර ලකී account මම ඕගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් මේ ඕගොල්ලන්ට පේනවා ඇති මේ මම මේ කිට් එක ගන්න මේ ඩයමන්ඩ් එකක්වත් වියදම් කරලා නැහැ. ඉතින් මේ ෆ්‍රී ටෝකන් වලට තමයි ආවේ මේ වගේ එක වාසි. ඉතින් මේ account වල තියෙනවා. ඉතින් අද වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වුණා නම් මේ ලයික් එකක් දාලා ඔයගොල්ලන්ගේ අදහස පහලින් කමෙන්ට් කරන්න.
ඉතිං මේ වගේ වීඩියෝලින් අපි හම්බෙමු එන හැමෝටම සුබ දවසක්.